අයිබෝවන් වාසනාවන්. ඉතින් දවස් කීපයකට පස්සේ අදත් වීඩියෝ එකක් කරන්න කියලා පහුගිය දවස්වල එච්චර හිතට හරි ගියේ නෑ වීඩියෝ එකක් කරන්න. මොකද මේ චර විනාශයක් වෙලා තියෙන මේ රටේ අපේ මිනිස්සු මොනතරම් මේ මිනිස්සුන්ව විශ්වාස කරලා මොනතරම් අපේ රට විනාශ කරන්න උත්සාහ කරනවද කියන එක මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ අයට කියන්නේ කියලා. දැන් බලන්න අයිස් හදන්න කන්ටේනර් පිටින් ගෙනහල්ලා. ඒ අපේ රටට ආදරේ මිනිස්සුද? මේ සල්ලි කිව්වහම ඒ වගේම මිනිස්සුන්ට ධනය කිව්වහම කක්කුසි වලකින් හරි කමන්නේ ධනය ඇදලා ගන්න જાතිය මිනිස්සු එක්ක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක මැදදී වුණත් මම ඉල්ලනවා පුළුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඉතින් මේ වගේ අයහපත් මිනිස්සු අපේ රට මොනතරම් විනාශයකට පත් කරනවද? මොනතරම් අයහපත් දෙයකට අපේ රට ඇදලා දානවද? ඇයි මේවට අපි අනුබල දෙන්නේ? දැන් පේනව නේද? සම්පත් මනම් පේරිලා මොනතරම් අයහපත් දේද මේ දේශපාලඥයෝ පිටිපස්සෙන් යන්නේ ඇයි අපි? අපේ දරුවෝ ගැන අපි හිතන්නේ නැද්ද? අපේ දරුවන්ගේ අනාගතය අපි විනාශ කරනවද? ඇත්තටම හිතලා බලන්න. දරුවන්ගේ අනාගතය අපි විනාශ කරනවද? එහෙමත් නැත්නම් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරනවද? කිසිම විදියකින් දරුවන්ගේ අනාගතේ ගොඩ ගන්න අපිට හිතෙන්නේ නැද්ද? අයහපත් ජීවිතේ එන්නම අපි අයහපත් වෙලා මේ මිනිස්සුන්ව කිසිම විදියකින් මේ මිනිස්සුන්ට දඬුවමක් දෙන්නවට ඕගොල්ලෝ කැමති නැද්ද? සම්පත් නනම් පෙරලා විතරක් නෙමේ ප්‍රමුඛ පෙළේ දේශපාලඥයෝ මොනවද මේ කියන්නේ? මොනවද මේ කියන කතන්දර? ඒ වගේම අර අමර දම්මිල හිමිද කවුද කියන කතාව මොකද්ද? මෙච්චර කල් අයිස් තිබුණ නැහැලු, අයිස් කන්ටේනර් පිටින් ආවේ නැහැලු, මෙන්න දැන් එනවා. ඔව් ඉතින් ඉස්සර ආවා ඒව ඇල්ලුවේ නෑ. පාසල් ළමයින්ගේ පොත් බෑග් චෙක් කරා. ඒ පාසල් ළමයි මද්ද්‍රව්‍ය බිස්නස් කරනවලු ඒගොල්ලෝ කියන විදිහට ඉස්කෝලේ. පාසල් ළමයි තමයි මේ පුංචි දරු පැටව තමයිලු මේ මද්ද්‍රව්‍ය බිස්නස් කරන්නේ. එතකොට කුඩු බොන මිනිහා අල්ලගෙන යනවා කුඩු මුදලාලිගෙන් ජරාව කන සයිස් එකක් තමයි තිබුණේ. මද්ද්‍රව්‍ය මේ කුමන්ත්‍රණකාරයා පාතාල සමාජිකයා කිසිම වරදක් කළා නැහැ. හැබැයි වරද කළා තියෙන්නේ ඒවෙන් දඬුවම් විඳින මිනිස්සු, මද්ද්‍රව්‍ය උරන මිනිස්සු. මේ වගේ අයහපත් මිනිස්සු එක්ක අපි අපේ රට හදන්න අපි උත්සාහ කරනවා. ඕගොල්ලන්ට තේරෙන්නේ නැද්ද? මේකට අපි මේ අයට විරුද්ධව වැඩ කරනවද? එහෙම නැත්නම් මේ අයව ගොඩ නගනවද කියලා කියමුකෝ. මට ලියන්න. මේ අයට ගොඩ නගන්න දීලා අපි මේ අයට කත් අදිමුද? එහෙම නැත්නම් මේ අයට දඬුවම් දෙනවට අපි එකතු වෙනවද? ලියන්න. මොනවා හරි ලියන්නකෝ. දඬුවම් දෙනවට අපි එකතු වෙනවද? එහෙම නැත්නම් මේ අය අපිට අපේ රටට මෙච්චර කල් කරපු අපරාධ වලට දඬුවම් දෙනවද? එච්චරයි මම අහන්නේ. මේ වීඩියෝ එකෙන් අහන්න තියෙන එච්චරයි. අපි නැවත හමු වෙමු. ජෙසුපීටයි.